ඔන්න අලුත් බ්ලොග් එකක් ගෙනලා තින්නේ. අපි වුණ වටුන යනවා අපි කැම්පස් එකෙන්. මම හිතන්නේ අන්තිම ට්‍රිප් එක අපි වෙජ් එකේ යන. හෙට පාන්දර තමයි යන්නේ. අපි පොඩ්ඩක් කලින් ගිහලා සෙට් වෙන්න කියලා බලන්නේ. යාළුවනේ මේ බ්ලොග් එක ඇත්තටම අවුරුදු 2කට කලින් රෙකෝඩ් කරපු එකක්. ඉතින් තිබ්බ වැඩත් එක දාගන්න බැරුණා. මම හිතාගෙන ඉස්සරහට කරන් බ්ලොග්ස් ටිකක් දාන්න. මොකද අපිට ස්ටෝරේජ් නැති හින්දා අනිවාර්යෙන් මේක මෙමරි එකක් විදිහට තියාගන්න ඕන හින්දා දාන්නේ. මම හිතනවා ඉතින් ඔයාලත් බලලා එන්ජොයි කරා කියලා. මේ සයිඩ් එකේ ඉඳලා දුන් ටිකක් කරගෙන ඉන්නවා. ඉතින් ඔන්න ගයිස් මම පිටත් වෙන්න යන්නේ. ඉතින් පොඩි බර්ත්ඩේ පාටි එකක් තිබ්බා. ඒකටත් ගිහිල්ලා තමයි කැම්පස් එකට යන්න ඇස්සුනේ. Hi guys, දැන් වෙලාව 11යි කාලයි. ආවා යන්න සල්ලි වගේ ගන්න ATM එකට. දැන් තමයි කැම්පස් එකට යන්නේ. සොෆ් එකට ආවා. යාළුවෝ ටික ඉන්න උඩට එලා මාව ඇතුළට ගන්න. මාව ගන්න ඇතුළට ගේට්ටුව වහලා තියෙන්නේ. දුකයි. ඉතින් අපි ආවා. කට්ටිය ෆිල්ම් එකක් බලනවා. අයියෝ අයියා කස් බ්ලූ ෆිල්ම් බලන්නේ. වෙලාව රෑ 12යි. මේ දින කැම්පස් එකේ එන්ට්‍රන්ස් එක. යාළුවනේ කට්ටිය බලනවා කවුද කතා කරා කියලා. අල්ෆා උඹගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ මහත්තයා දන්නේ නැහැ. කවුද? වලියක්වත් දන්නේ නැහැ. ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ මහත්තයා. ඊ මොකද්ද? CIA. හිරු කුකුස්සා. හිරු කුකුස්සා නෙවෙයි වෙන මොකේද කුකුස්සා? මොනවා හිටියේද? දෙරණ දෙරණ කුකුස්සා. හිරු කුකුස්සා. ඒ ඉන්න සිකියුරිටි මහතා උඩු බෙදා හැරීමේ නිතරම දසුණයි මේ. පම්. අංකල් අපි අල්ෆා ෂැඩෝ ෆයිට් එකක් දාමුද බා? කොහොම? ඉදපා. ගයිස් පාන්දර 2යි දුර වෙලාව අපේ උන් වස්තිගේ මොකද්ද බලනවා. මේ ඉතින් අතර අපි පරණ ලෙක්චර්ස් රූම් අපිට මේ වගේ මතක ගොඩාක් තියෙනවා. දැන් ඉතින් මේව නෑ. යාළුවනේ අපි නැගිට්ටා. ඒක තමයි අපි දත් මදින්නේ නැහැ. ඇයි ඒ? ලයිට් නැද්ද? ඒකේ කොහොමද ලයිට් නැහැ? මේ හැම එකම ලේඩිස් නේ. ආ ජෙන්ස් මේ. යාළුවනේ කොට්ටු ඩොඩ්ඩු. ඔබ ගැඩබොත්තම අරන්න නේද යන්නේ? මචං මොකෝ එන්නේ? පාඩු වෙන්නේ දීපය අවසානයේ මොකද්ද කියන්නේ? බයි පව යකෝ. අපි මිරිඳුවක් කියමු. කියපන්. අනේ උමර්ගේ මේ ආකාශ් මදුවට පොඩි හිනාවක් දැම්ම මූට එන මොකද්ද ඔයා පටවලා ගියා. බබාගේ බෑග් එක දීලා ගියා. බබාගේ බෑග් එක පටවලා ගියා. හැමදාම වගේ කීවටත් වැඩි කලින් කට්ටිය එන්න ලෑස්ති මේ. මසල්ස් ටික චෙක් කරලා දියෙන්නේ. මසල්ස් වල කිසි දෙයක් නැහැ. ඒකෝර ඔයාලගේ බෑග්ස් චෙක් කරලා තමයි ඔයාලා බස් එකට අපි බස් එකට නගින්න යන්නේ. හැබැයි ඉස්කෝලේ කාලේ වගේ බෑග් චෙක් කරනවා. අපි උදේ පාන්දර බස් එකට නගා මෙලෝඩියක් ඇහෙන්නේ නැහැ. ලඩන් කරා විතර ඇහෙන්නේ. ආගෙට
එතකොට මම ඇඟිල්ල අවුලන්නේ ඉතින් ඇඟිලි ටික මේ ඔපරේට් අදත් නෑ මම දැන් තමයි දැක්කේ පුළුවන් නම් ඒ ටික හදාගන්න ඔයාලගේ සහයෝගය ලබා දෙන්න කියලා කියනවා හැබැයි ඇස් දෙක පේන්නේ නැල්ලු බලන්න මාරුතුරුනේ ඒක තමයි 5000 දුන්නේ නගිනවද 5000 ඒ ආරුපුදේ මම විසින් කරපු දෙයක් නෙවෙයි මුල පුරා මේක සල්ලු පිළි තනි වෙලා මම පුලා මුසිකින් මාමර Aku siapa sih udah udah. යාළුවනේ අපි ආවා සරට කණ්ඩාවනේ. දිනදාස තලුගුලියකට ආවා. හැබැයි ඒකේ තියෙන්නේ පැණි රහය. අපිට දැක්කක් කො. යාළුවනේ අපි දිනදාස තලුගුලියකට කාරෙන් එහා පැත්තකට ආවා. මොනවද බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ගුරුවරයන් ගියා එළ රොටියයි. හරි පැහැර ගන්නවා මේ මොනවද කවදාවත් අම මැරෙන්නේ නෑ. එයාට දැන් සුචිරි යන්න ඕනේ. Give me something I can feel. Shahrukh Khan. ఇప్పుడు జే షేప్ కి ముద్దు వలంజి සිංහලෙන් කියපන්කෝ. දුක නැති පුවක්ද? ఆమె అడుగు ఆయ ట్రాన్స్లేట్ కి అంట బెరిగా දුක නැති පුවක්ද? අනාගතේ එදයි. ඒ කියන්නේ මෙයා. බැට් එකේ මම කපල සිත් වෙනවනේ ඔබ කපල් සිම් බෙදනව නේද? 4G 5G. මේ තියෙන්නේ මු මල්ටි බෝන් ගාලා ලෝකත් රැවුල. ගංජාඩි මහෙන් ගිහින්. උන්ගේ කරේ රමුටන් දෙකයි. රන්ඩමුටන් ගස්ත කිල්ල. ළඟේ මෝඩේ කමට ඒක බීලා ප්‍රෙෂර් වැඩි වුණා. ඊට ලන්ඩන් කරේ ඊට හොස්පිටල් ඇඩ්මිට් කරා. ආහන්න බැරි වුණා. මේ බස් එකෙන් ටේක් ඔෆ් වුණා. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ බස් එකේ? ඈ නෑ මම රැට කියන්න. අයියෝ වීඩියෝ කොල් එක ගෙනියම් රැවි මු රැට මොනවද කියනවලු අපි නම් දන්නේ නැහැ. Hi guys. එකක් කරන් දුවමු. අපි ආවා අයියෝ. මැඩම් දෙක එන්නේ කියලා. දෙකක් ගන්න 1 by 1 කියනවා. Thank you.
ගයිස් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. සෝල්ට් එක නම් ලස්සන පාටයි. මේ තමයි ලෝ බජට් ශාරුක් ඛාන්. නැවක් නෙවෙයි යකෝ ඒක බෝට්ටුවක්. මේ බලපන් එකෙන් නැවක් කියන එක. බෝට්ටුවක්ද නැවද ඔච්චර දුරට? Hi guys. අපි මීල් එක ගත්තා මන්න දැන් භාගයක් කාලය ඉවරයි. කොෆි එක නම් ඇත්තම ෂෝක්. කට්ටිය ගණන් අපි බැල්ල පාගෙන ගහන්න ගියා. බැල්ල පාගෙන. සාදරෙන් ආදරෙන් පිළිගන්න. කට්ටිය ඉන්නවා. හයි. අපි යන හොඳ දණක් හොයාගෙන වොලිබෝල් ගහන්න. එයා පැත්තේ නේ. කවුද කිව්වේ දැන් එහෙම කිව්වා කියලා? අපිට කළු වැලි හම්බුණා. ඒ වරෙන් යනවර කෝට්ට බලන්න. මොකද බං කරන්නේ පොඩි කාලේ හෙල්ලම් ගන්න දුන්නේ නැද්ද? මොනා ගන්නව අමාවිය සංවර්ධනය කියලා ගන්නවා මම. ඒකක් විතරයි නැත්තේ. ඉන්න ටී මචං. ඔයාලට තේ එකක් හදලා දෙන්නද? රෝතරේ. ගයිස් ඉතින් අපිට දීලා තිබ්බ වෙලාව ඉවරයි. අපි දැන් නාලා එහෙම ඉවරලා යන්න හදන්නේ. එනවා ඉතින් අපේ view එක. රල්ලන්ටි අස්සරයි බුදු අම්මෝ වෙනවනේ. ආර මොනවද කියන්නේ අද ට්‍රිප් එක ගැන? හොඳයි ඔයාලා. ඉන්නලි පිච් එක ගැන. එතකොට ට්‍රිප් එක ගැන. යාපනයේ යන්නේ එතකොට. අපි නාලයිදී කොල්ලෝ පූල් එක වනසලා. යෝ. වූ. ඒක කියන උසයිද? හා? ඕ ධෝනි දන්නේ නැහැ කොයි කියලා.
හැමෝම ඇවිල්ලා නේද ඉන්නේ? හරි. එහෙනම් අපි කැන්ඩි සොෆ්ට් එක දැන් බබලවන්නයි යන්නේ. හරි එලකි. මන්නේ දුව කැන්ඩි සොෆ්ට් අයින් යා. Give me a E. Give me a F. Give me a D. අපි කවුද? ඉතින් ඔන්නෝම තමයි අපේ ඉවෙන්ට් එක ඉවරුනේ. අපෝ උදර මාසි ඉන්න ලයිට් නැති නිසා දැන් පේනවනේ. අනිත් උන්ගේ සිග්නල් ගාමු ගියෝ යාළුවා අනිත් උන්ට කලින් පඩි Happy birthday Alpha. ටැක්ස් ගන්න එපා කො නැගිටි. නේ නෑ බා. මෙහෙම අරන් ගාමුද කොහොමද ගන්නෙ? කොහමද ගාපා? පල්ලෙන් ටෝච් චල්ලන්නේ. ඇද්දගේ ගන්න එපා යකෝ පොට්ට වෙයි තොලේ ගාපා. නෑ නෑ මෙතන ගාව කටේ ගාව. නෑ පොඩ්ඩ හිටපන් නිකන් මාෆියා ඩැල්ලක් වගේ කරලා ගන්න. අයියෝ නතු ඉන්දියන් කාරෙක් කරන්න දැන් නිමේස අයියෝ. නහය ගන්න. ගුරුනෝ. බල්. තොල් දෙකේ ගානවා. ස්පේස් සිග්නල් නෑ ඩට්පදින්නේ. මුලිය වුණා. good morning අයියා. තොලේ ගෑව විතර නැගිට බා. තොලේ ගෑවේ ඉම. ඒ අමාරුයි බං මට ඉස්සෙල්ලා ගාලා එන වෙලාවක් තිබ්බ බං. good morning. අපි දැන් කණ්ඩ යන්නේ අවුට්ලට් එකෙන් ඇල්ෆා ගානේ අරන් යනවා කිව්වා. ඒ බොණ්ඩ යන්නේ. කාලා තේබීලා නිදා ගන්නවා එතන. සබ්ස්ක්‍රයිබ් කරන්න. බිලියන් ඩොලර් එන්ටර්ප්‍රෙනර් කෙනෙක් ඉන්නේ මේ මෙහෙම ටී-ෂර්ට් එකක් කරන්න කියලා. පම් පම් පම්. සීක්‍රට් ඩයිඩන්ටි එක හංගලා තියෙනවා. අම්බානිගේ දෙවෙනි පුතා. ඉතින් guys ට්‍රිප් එක නම් ඉවරුණා ඔන්නෝම. අතරම මරුව වැඩේ. thank you වෙලවඩ.